මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තිය. අන්තිම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් වැඩි කර තිබෙන අතර එහි නව මිල රුපියල් 410ක් වනු ඇති. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි කරන අතර එහි නව මිල රුපියල් 470ක් දක්වා ඉහළ යනවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කරන අතර එහි නව මිල රුපියල් 392ක් වනු ඇති. එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි කරන අතර එහි නව මිල රුපියල් 458ක් දක්වා ඉහළ යනවා. භූමි තෙල් ලීටරයක මිලද රුපියල් 10කින් වැඩි වන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 265ක් වනු ඇති. මෙන්න එම විශේෂ ප්‍රවෘත්තිය නැවතත්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් වැඩි කර තිබෙන අතර එහි නව මිල රුපියල් 410ක් වනු ඇති. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි කරන අතර එහි නව මිල රුපියල් 470ක් දක්වා ඉහළ යනවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කරන අතර එහි නව මිල රුපියල් 392ක් වනු ඇති. එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි කරන අතර එහි නව මිල රුපියල් 458ක් දක්වා ඉහළ යනවා. භූමි තෙල් ලීටරයක මිලද රුපියල් 10කින් වැඩි වන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 265ක් දක්වා ඉහළ යනවා.